කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් 2026 පළවෙනියෙන්ම මම ඔයාලට ගේන්නේ අමුතුම කෑමක්. මේක පොල් කිරි වලින් තමයි හදාගන්නේ. මේක හරියට මාෂ්මෙලෝස් වගේ. හැබැයි මේක කිරි වලින් හදන නිසා මාෂ්මෙලෝස් වගේම වෙන්නේ නැහැ. පුඩින් වල වගේ පොඩි ගතියකුත් තියෙනවා. මේක නිර්මාංශයටත් හදාගන්න පුළුවන්. පොල් කිරි වලින් කෑම හදන්න කැමති අයට මේක රසම කෑමක් වෙයි. හැමදාමත් වගේ ඕන කරන දේවල් ටික මම ඔයාලට ලිස්ට් එකක් විදියට දීලා තියෙනවා. ඔයාලා මේකට පොල් කිරි ගන්නකොට ටින් කරපු පොල් කිරි ගන්නත් පුළුවන්. අද මම ගෙදරදි පොල් කිරි හදාගෙන තමයි මේක හදාගත්තේ. වතුර පොඩිම පොඩි ප්‍රමාණයකින් පොල් ගෙඩිය හොඳට බ්ලෙන්ඩ් කරලා කිරි ටික අරගත්තා. ගොඩක් උකුවට හදාගත්ත පොල් කිරි ටික මම භාජනයකට දාලා ශීතකරණයේ පහළ කොටසේ තියාගත්තා. පැය කීපයක් එහෙම තියාගන්නකොට කිරි එකේ උඩට එකතු වෙන උකු කිරි ටික මම වෙන් කරගත්තා. වතුර ගතිය තියෙන කොටස අයින් කරලා උකු ගතියට තියෙන ඔක්කොම පොල් කිරි ටික වෙන් කරලා තමයි මම මේ අරගෙන තියෙන්නේ. පොල් ටික බ්ලෙන්ඩ් කරද්දි වතුර අඩුවෙන්ම දාලා බ්ලෙන්ඩ් කරගත්තාම මේ වගේ උකුවට පොල් කිරි ටික හදාගන්න පුළුවන්. ඊළඟට මම ජෙලටින් ටිකට උණු වතුර එකතු කරලා මේක හොඳින් දිය කරගන්නවා. උණු වතුර මේස හැඳි දෙකමාරක් විතර තමයි මම මේකට එකතු කරගත්තේ. දැන් මම පොල් කිරි ටික රත් කරගන්නවා. මේකට පොල් කිරි ටික හොඳට රත් කරගන්න ඕන. උතුරව ගන්න එක නෙවෙයි කරන්න ඕන. ගොඩක් අඩුවටත් නැතුව, ගොඩක් වැඩිවටත් නැතුව සාමාන්‍ය ගින්දරේ මේක රත් කරගන්න. මේ පොල් කිරි එක රත් කරගන්න කාලය පුරාම හොඳට හැඳි ගන්න ඕන. පොල් කිරි ටික කැටි වෙලා දියර ගතිය වෙන්න නොවන විදිහට. මේ විදිහට රත් කරගද්දි පොල් කිරි එක තවත් උකු වෙනවා. දැන් මේ ඔයාලා දකින්නවා වගේ චූටි කැදලි ගතියක් වගේ පොල් කිරි එකේ එන්න පුළුවන් උකු වෙනකොට. ඒක සාමාන්‍යයි. ඒ ගතියට ආවම මේක ලිපෙන් ඉවත් කරගන්න. ගෙදරදි පොල් කිරි හදාගන්න අයට මේ පොල් කිරි එක හරියටම හදාගන්න එක තමයි මේ රෙසිපි එකේ වැදගත්ම දේ. හදාගත්ත පොල් කිරි එකෙන් උණුවෙන්ම කෝප්පයක් වෙන් කරලා මේ විදියට භාජනයකට දාගන්න. ඊට පස්සේ ඒකටම ජෙලටින් ටික එකතු කරලා ඒක ටික වෙලාවක් බීට් කරගන්න. ජෙලටින් ටික උණු කිරි එකේ හොඳට දිය කරගන්න. කිරි මිශ්‍රණය හොඳට පෙන ගතිය ඇවිල්ලා ජෙලටින් ටිකත් හොඳට දිය වුණාම මේකට සීනි ටික එකතු කරගන්න. සීනි ටික එකපාර එකතු නොකර කොටස් දෙකකට වගේ එකතු කරගන්න. සීනි එකතු කරාම මේ මිශ්‍රණයේ දියර ගතිය වැඩි වෙනවා. දිගටම බීට් කරද්දි මේ මිශ්‍රණයේ දියර ගතිය අඩු වෙලා උකු ගතිය වැඩි වෙනවා. හොඳ ක්‍රීම් ගතියකට හැදෙනවා. හැබැයි මේ මිශ්‍රණය මේ ගතියට එන්න ටික වෙලාවක් වැඩිපුර කාලය අරගෙන බීට් කරන්න වෙනවා. බීටරේ ස්පීඩ් 3 දාලා මේක බීට් කරන්න. වැඩි වේගෙන් බීට් කරාම මේක ඉක්මනින්ම හදාගන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකින්නවා වගේ තමයි හදාගත්ත මිශ්‍රණය තියෙන්නේ. ඔයාලා කඩේ තියෙන පොල් කිරි ගත්තනම් මේ මිශ්‍රණය මේට වඩා ටිකක් ඝනකම වැඩි වෙන්න පුළුවන්. දැන් මේ විදියට හදාගත්ත මිශ්‍රණය බටර් ගාගත්ත තැටියකට දාගන්න. ඔයාලට පේනවනේ මේ මිශ්‍රණයේ පදම හරි උකුවට හැදිලා තියෙන්නේ ක්‍රීම් එකක් වගේ. මේ විදියට තැටියට දාගත්ත මිශ්‍රණය හොඳින් සෙට් වෙනකම් ශීතකරණයේ තියාගන්න. දැන් මේ තියෙන්නේ මම රැයක් ශීතකරණයේ තියලා ගත්ත පොල් කිරි අතුරුපස. මිශ්‍රණය දාගත්ත තැටියට බටර් ගාගත්ත නිසා මේක ලේසියෙන් ගලව ගන්න පුළුවන්. දැන් මම මේකට මාෂ්මෙලෝස් කියන්නම්. මේකට සාමාන්‍යයෙන් කියන්නේ පොල් කිරි මාෂ්මෙලෝස් කියලා. අයිසින් සීනි කෝන්ෆ්ලයි එකට එක අනුපාතයට මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණය තැටියකට ඉහලා ඒ උඩින් මාෂ්මෙලෝස් එක තියාගන්න. ඊට පස්සේ මේ ඔයාලා දකින්නවා වගේ මේක කෑලි කපාගෙන කපාගත්ත හැම කෑල්ලකම කලින් හදාගත්ත කෝන්ෆ්ලයි අයිසින් සීනි මිශ්‍රණය දවට ගන්න. මේක පොල් කිරි වලින් හදන නිසා සාමාන්‍ය මාෂ්මෙලෝස් වලට වඩා මේකේ තෙත ගතිය ටිකක් වැඩි. අනිත් හේතුව තමයි අපි මේකට සීනි එකපාරම එකතු කරගත්තා. සීනි සිරප් එකක් නූල් පදමට හදලා නෙවෙයි එකතු කරගත්තේ. එතකොටත් මේ මිශ්‍රණයේ තෙත ගතිය ටිකක් වැඩි වෙලා සාමාන්‍ය මාෂ්මෙලෝස් වගේ පුළුන් ගතියට හැදෙන එකත් ටිකක් අඩු වෙනවා. මේ විදියට හදාගන්න මාෂ්මෙලෝස් ටික ඔයාලට ශීතකරණයේ තියලා කැමට ගන්න පුළුවන්. මේක ශීතකරණයේ නැතුව එළියේ සෑහෙන වෙලාවක් තියාගන්න පුළුවන්. හැබැයි ඒ අතරතුර ටිකක් තෙත ගතියක් එනවා මේ මාෂ්මෙලෝස් කෑලි වලට. දැන් මේ ඔයාලා දකින්නවා වගේ තමයි මාෂ්මෙලෝස් කෑලි කඩාගත්තාම තියෙන්නේ. ඔන්න ඉතින් ওই විදියට තමයි මම මේ පොල් කිරි වලින් හදාගන්න මාෂ්මෙලෝස් එක හදාගත්තේ. මේකට මාෂ්මෙලෝස්ම නොකිය අතුරුපසක් විදියටත් කැමට ගන්න පුළුවන්. මේක මේ විදියට හරියට හදාගන්න ඔයාලා මේ දේවල් ටික හොඳින් මතක තියාගන්න. ගෙදර පොල් කිරි හදාගන්නවා නම් මම කිව්ව විදියට හරියට හදාගන්න. පොල් කිරි ගෙදර හදාගත්තත් ටින් එකක පොල් කිරි ගත්තත් ඒ දෙකම අනිවාර්යයෙන්ම රත් කරන්න ඕන. හොඳින් උණු කරගත්ත උකු පොල් කිරි තමයි අපි බීට් කරන්න ගන්නෙ. ඔන්න ඉතින් එහෙනම් ඔයාලත් මේක හදලා බලන්නකෝ. මේක ගැන ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම මගෙන් ඒ ගැන අහන්න.